ආයුබෝවන් ඇපෙක්ස් මයින්සෙට් අපි ඔයාව සාදරෙන් පිළිගන්නවා. මචම්, උඹට කවදහරි දැනිලා තියෙනවාද නිකං පපු ඇතුළෙන්ගෙන අමුතු බයක්? ඒ කියන්නේ මේ දැන්වෙච්ච දෙයක් හින්ද නෙමේ, හරිද? හෙට මොනාවේද කියලා හිතෙන බය. අදරෑට නිදා ගන්න වැටුනම ඇඳට වැටුනම ලයිට් එක නිමපුහාම අර අනාගතය කියලා මහා කළු කුහරයක් එනවනේ තුඹේ ඔළුවට. දෙයනේ මම හෙට මොනාද කරන්නේ, මේ විදිහට ගිහින් මට හරියයිද, මට කෙලවෙයිද, මට වරදීද කියලා ලොකු ඩවුට් එකක් එනවා නේද? ඒක උඹට විතරක් නෙමෙයි බං, මටත් එනවා. මට හරියයිද, මම ෆේල් වෙයිද, අනිත් උන්දුවද්දි මම මෙතනම නතර වෙයිද? ඔය විදිහට හැමෝටම හිතෙනවා. ඕකට කියන්නේ මේ ෆියුචර් ඇන්සයිටි කියලා. මම අද උඹට මේක ගැන කියලා දෙන්න හදන්නේ. හරිද? හැබැයි ඔය පොතේ තියෙන බර අමාරු වචන වලින් නම් නෙමෙයි, මටයි උඹටයි දැනෙන විදිහට. මේක විනාඩි කිහිපයක කතාවක් වෙයි. උඹේ ජීවිතය වෙනස් කරන, උඹේ ඔළුවේ ඇතුලේ තියෙන අවුල් ටික ලිහන්න යන. ඒක හින්දා මේක අර විනාඩි කිහිපයක කතාවක් විතරක් කියලා හිතන්න නැතුව මේක ඩීප් සෙෂන් එකක් කියලා හිතාගෙන පොඩ්ඩක් ඔය ෆෝන් එක පැත්තකින් තියලා හෙඩ්සෙට් එකක් ගහගෙන මම මේ කියන එක අහන්න. කොහොමත් මන් දාන්නේ නැහැනේ වැඩි වීඩියෝස් කැලේ. ඔය පොඩියට එකයි ස්ක්‍රීන් එක යන්න එකක් දාලා තියෙනවා විතරයි. ඇයි අපේ මොළේ අපිට මෙහෙම කරන්නේ? අපේ මොළේ අපිට මෙහෙම කරන්නේ? අපේ මොළයත් මෙහෙම අපිට කරනවා නම් අනිත් මිනිස්සු කොහොම අපිට කරයිද කියලාත් අපිට හිතෙනවනේ නේද? නෑ. ඇයි මොළේ ඇත්තටම මෙහෙම කරන්නේ? මචං, ඔබ දන්නවද අපේ මොළේ මේ ඇතුලේ තියෙන පොඩි ගැජට් එකක්, පොඩි මෙව් එකක් කියලා හිතන්නකෝ. මේ ඇමිග්ඩලා කියලා පොඩි ගැජට් එකක් තියෙනවා. ඒක හරියට නිකන් සයිරන් එකක් වගේ. සයිරන් එකක් දන්නවනේ, හෝන් එකක් වගේ. හොඳද? ඉස්සර කාලේ මිනිස්සු කැලේද්දී ඔය කොටියෙක් පන්නගෙන එනවා, සිංහෙක් පන්නගෙන එනවා, වලස්සු පන්නන් එනවා, එක එක සත්තු පන්නන් එනවා, අලිත් ගහන්න පන්නන් එනවනේ. එතකොට මොකද්ද මිනිස්සු කරන්නේ? බේරෙන්න දුවන එක. ඔය බේරෙන්න දුවන්නත් ඉතින් ඔළුවට සිග්නල් එකක් එන්න එපා, මෙන්න අවුලක් දුවපන් කියලා නේද? එහෙම සිග්නල් එකක් ඔළුවට එන්න නැත්නම් දුවන්නේ නැහනේ, එතනටම වෙලා ඉන්නෝනේ. එන්නේ වගේ වෙලාවකට තමයි ওই සයිරන් එක උදව් කළේ. හැබැයි දැන් අද කාලේ කොටින් ගෙන්නම් බේරෙන්න ඕනේ නැහැ. අර සයිරන් එක වදින්නේ හැබැයි දැන් වෙන දේවල් වලට. දැන් මිනිස්සු ගිහින් තියෙන විදිහත් එක්ක හොඳේ. ඒ කියන්නේ දැන් සයිරන් එක වදින්නේ වෙන දේවල් වලට. මොනවද දන්නවද සයිරන් එක වදින හේතුව? ලබන මාසේ බිල් ටික ගෙවන්නේ කොහොමද? කෙල්ලමාව දාලා ඇයිද? ඩිග්‍රී එක ඉවර වෙලා ජොබ් එකක් නැති වෙයිද? ප්‍රශ්නේ තියෙන්නේ අපේ මොළයට ඇත්තටම සිද්ධ වෙන අනතුරක් සහ අපි හිතින්ම වාගත්ත අනතුරක් අතර වෙනස තේරෙන්නේ නැති එක. ඔබ අනාගතය ගැන හිතලා බය වෙද්දී උඹේ ඇඟ ඇතුලේ තියෙන ස්ට්‍රෙස් හෝමෝන්ස් වැඩ කරන්න පටන් ගන්නවා. හරිද? ඔබ නිකම්ම සර්වයිවල් මොඩ් එකකට වැටෙනවා. අන්න ඒ හින්දායි උඹට නිතරම මහන්සිය වගේ දැනෙන්නේ, වැඩක් කරන්න හිතෙන්නේ නැත්තේ. අද ලෝකේ අනතුර තියෙන්නේ උඹේ අතේ. මොකද දන්නවද මං අනතුර තියෙන්නේ උඹේ අතේ කියලා කිව්වේ? වැඩිපුරම තියෙන්නේ අපි හදාගත්ත අනතුරක් අපේ ජීවිතේ. මොකද වැඩිපුරම අනතුර හදාගන්නේ Taman නිසා. මචන්, උඹ දන්නවද අද මේ ෆියුචර් ඇන්සයිටි එක වැඩි වෙන්න ලොකුම හේතුවක් තමයි ඉන්ෆෝමේෂන් ඕවර්ලෝඩ්. කිව්වහමත් එපා වෙනවා ඇති. ඉන්ෆෝමේෂන් ඕවර්ලෝඩ් කියන්නේ මොකද්ද? ඔයා දන්නවා මොන දෙයක වුණත්, කම්පියුටර් එකක වුණත් ඕවර්ලෝඩ් වෙන්න පටන් ගත්තොත් ඒක මැෂින් එකට හොඳ නැහැ. අපේ මොළේට තොරතුරු ඕවර්ලෝඩ් වෙන්න ගත්තොත් ඒක මොළේට හොඳ නැහැ.
උඹ උදේ හැරිලා ෆෝන් එක අතට ගත්ත ගමන් දකින්න එක්කෝ ලෝක යුද්ධයක්, එක්කෝ ආර්ථිකය කඩාගෙන වැටෙන එකක්, එක්කෝ ඊයේ රෑ වෙනකන් chat කරපු කෙල්ල බැනගෙන ගියපු එකක් මොකක් කරේ එකක්. නැත්නම් උඹේ වයසේ එකෙක් මේ කාර් එකක් අරගෙන දාපු ෆොටෝ එකක්, බයික් එකක් අරගෙන දාපු ෆොටෝ එකක් මොකක් කරේ. අපි තාක්ෂණයේ හින්දා හැමදේම ලේසි කරගෙන තියනවා කිව්වට මට හිතෙන්නේ තියෙනවටත් වඩා සංකීර්ණ කරගෙනද කියලා. මොකද දන්නවද ඉස්සර නම් ඉතින් මෙහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද ඉස්සර තාක්ෂණයක් කියලා ගන්න නැහනේ. අද අපි තාක්ෂණයේ හින්දා හැමදේම ලේසි කරගෙන තියනවා තමයි. ඉස්සර පාරක් හොයාගන්න බැරි වුණාම තිබිච්ච බයට වඩා අද වැඩිපුරම බයක් තියෙන්නේ පාරවල් හුඟක් වැඩි වුණාම. ඇත්තම කතාව ඉස්සර පාරක් හොයාගන්න තිබිච්ච බයට වඩා වැඩිපුරම බයක් තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ බැටරි බැස්සම. මොකද අපි අවිනිශ්චිතභාවයට මුහුණ දෙන්න තියෙන හැකියාව නැති කරගෙනමයි තියෙන්නේ. කියන්නේ මේකට ෆේස් කරන්න අපිට ගට් එකක් නැහැ. අපි අනාගතයට බය වෙන්නේ ඇයි? මොකද ඒක අපිට පාලනය කරන්න බැරි හින්දා. ඒත් මතක තියාගනින් ජීවිතේ ලස්සනම දේවල් සිද්ධ වෙන්නේ අපි බලාපොරොත්තු නොවන වෙලාවට. දැන් ඔයා දැන් අනාගතය ගැන මොන විදිහකට හිතාගෙන ඉඳලා ජීවිතේ විවිධාකාරයේ දේවල් හිතාගෙන ස්ට්‍රෙස් වුණත් ඔයා හොඳට කල්පනා කරලා බලන්න ඔයාට හොඳම දේවල් හම්බුනේ ඔයා හිතලාද? වැඩිපුරම හොඳම දේවල් සමහර විට කලාතුරකින් හම්බෙච්ච ගොඩක් වටින දේවල් හම්බුනේ ඔයා හිතලාද? නෑ, හිතලා නෙමෙයි. හිතලා හම්බෙච්ච ඒවා නෙමෙයි හුඟක්ම තියෙන්නේ. හොඳ මිනිස්සු හම්බුනේ ගොඩක් දුරට හිතලා නෙමෙයි. ඔබ හිතලා ෆිට වෙලා ඉන්න හැම එකම කරන්න ඇත්තේ උඹ වලට දාපු එක. උඹට වලකපු එක. එහෙමනම් දැන් අපි දන්නවා අනාගතය ගැන නිකම් බොරුවට බය වෙලා වැඩක් නෑ. මේ මොහොතේ වර්තමාන ජීවත් වෙන ගමන් මේ මොහොතේ කරන්න තියෙන හොඳම දේ කරන එක තමයි කරන්න තියෙන වටිනම දේ. හරි. අපි දැන් මේකෙන් කොහොමද ගොඩ එන්නේ? දැන් මම උඩ ඉඳන් ටිකක් කියෝගෙන ආවා. දැන් මම කිව්වේ නෑනේ තාම මේකෙන් ගොඩ එන විදිහ. හැබැයි මෙන්න මේ දේ නම් බලාපොරොත්තු වෙන්න එපා. මේ වීඩියෝ එකේ මෙතනින් එහාට මොටිවේෂන් නම් කරන්නේ. ඔයාව මොටිවේට් කළයි කියලා ඇති වැඩක් නෑ. ඔයා විනාඩි 30ක් ඉඳී ඕන්න. ඒ ගැම්මත් එක්ක. විනාඩි 30ක් ඉන්න එකකුත් නෑ. වීඩියෝ එක ඉවර වෙනකන් විතරයි. අන්තිමේදී මොකද්ද කරන්නේ? ආපහු හෙට උදේටත් මොකද්ද? YouTube එකේ ස්ක්‍රෝල් කර මොටිවේෂන් වීඩියෝ බලයි. මොටිවේෂන් නැහැ මගේ වීඩියෝ channel එකේ කොහොමත්ම. මේක තියෙනවා ඔයාට try කරන්න පුළුවන් guideline ටිකක්. ඔයා කැමති නම් ඒව accept කරන්න පුළුවන්, නැත්නම් reject කරන්න පුළුවන්. හරි. අපි දැන් මේකට වැඩක් දෙමු. මේක මචන් එක දවසින් කරන්න පුළුවන් මැජික් එකක් නන් නෙමෙයි. ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉස්සෙල්ලම ඔයා ඒ සිතුවිල්ල අඳුර ගන්න ඕනේ. ඔයාට එන අර අවිනිශ්චිතභාවයේ සහිත සිතුවිල්ල උඹේ හිතට මම ෆේල් වෙයි කියලා හිතෙද්දී ඒක ඇත්තක් කියලා පිළිගන්න ගියොත් ඒක අවුලා. ඒ වෙනුවට මේ විදිහට හිතන්න පොඩ්ඩක් try කරන්න. මගේ හිත මට කියනවා මම ෆේල් වෙයි කියලා. මතක තියාගන්න සිතුවිල්ලයි උඹයි කියන්නේ දෙන්නෙක්. සිතුවිල්ල කියන්නේ උඹ නෙමෙයි, උඹ කියන්නේ සිතුවිල්ල නෙමෙයි. සිතුවිල්ලයි උඹයි දෙන්නෙක් කියලා හිතන්න පටන් ගන්න. උඹ කියන්නේ අහස නම් සිතුවිලි කියන්නේ කළු වලාකුළු විතරයි. ඒක වහිනවද, ඒක හෙන ගහනවද කියන එක වලාකුළු තීරණය කරයි. හැබැයි උඹ සිතුවිල්ල උඹේ ජීවිතේ කරගන්න යන්න එපා. හරි. අවුල් සිතුවිල්ලක් ආව කියන්න කොන්න දැන් හිතෙනවා දැන් O levelුත් ළඟයිනේ. මම ෆේල් වෙයි කියලා. හරි. ඔයා ෆේල් වෙයි කියලා හිටිය කියලා ඔයාට හම්බෙන කිසිම දෙයක් නැහැනේ. ඒකින් හින්දා මේ මොහොතේ ඔයාගේ මනසට හානියක් කරගන්නවට වඩා මම කියන්නේ වටිනම දේ තමයි ඔයා ටිකක් රීසෙට් වෙන්න. ඔයා දන්නව නේද කම්පියුටර් එක උනා බටන් එක ටිකක් වෙලා ඔබාගෙන ඉන්න ඕනි. ඉස්සර කාලේ ආපු කම්පියුටර් දැන් නම් එහෙම නෑ. මේ රීසෙට් වෙන්න ඔයාටත් පුළුවන් ඔයාගේ මොලේ ටිකක් රීසෙට් කරන්න. හිතන්න 5යි 4යි 3යි 2යි 1යි යන්නේ විදිහට පොඩ්ඩක් ඔළුව රිලැක්ස් කරගෙන හිතින් හිතන්න ටිකක් රීසෙට් වෙන්න කියලා. බයි හිතන වෙලාවට ඔය ඔබ අනාගතයේ අතරමං වෙලා ඉන්නේ. ඒ වෙලාවට ඔබ ඉන්ද්‍රියම් පහ පාවිච්චි කරලා වර්තමානයට එන්න ඕනේ. ඔබ ඉන්න තැන පේන දේවල් පහක් බලන්න. පේන දේවල් පහ. දැනෙන දේවල් ටිකක් අල්ලන්න. ඒක ඔබේ මොළයට දෙන සිග්නල් එකක්.
එතකොට යාට තේරෙනවා මම ඉන්නේ වර්තමානයේ මම ඉන්නේ සුරක්ෂිතව කියලා. ළඟ ගිටාර එකක් තියෙනවනම් පොඩ්ඩක් ප්ලේ කරන්න. එතකොට ඔයාට තේරෙනවා ඉන්නේ වර්තමානයේ කියලා. ඔය අතීතයට ගිහින් ජීවත් වෙලා ඉඳලා වැඩකුත් නැහැ. ඔයා වෙලාසන අනාගතයට ගිහිල්ලා වැඩකුත් නැහැ. ඒක තමයි ඉස්සර කාලේ මිනිස්සු කියන්නේ මොහොත හත් ගව්වක් තියලා අමුඩ ගහන්න එපා කියලා. හරිද? තව ට්‍රික් එකක් කියන්නම්. ඔයාගේ හුස්ම පාලනය කරන්න. හුස්ම පාලනය කරන්න. හැබැයිද හිතලා හුස්ම ගන්න පුළුවන්, හිතලා හුස්ම පාත දාන්න පුළුවන්. හැබැයි ජීවත් වෙද්දී හිතලා හුස්ම ගන්න නැහැ නේ, ඒක ඔටෝම සිද්ධ වෙනවා. අපිට ලෝකේ පාලනය කරන්න බෑ. හැබැයි ඔයාට ඔයාගේ හුස්ම පාලනය කරන්න පුළුවන් නේ. ගැඹුරට හුස්ම ගන්නකොට ඔයාගේ මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය ටිකක් වැඩි. අර සයිරන් එක ටිකක් එතකොට කූල් වෙනවා, රත් වෙලා තියෙනවා. ඊට පස්සේ හිමීට ඒ හුස්ම පාතට දාන්න. ආපහු ටිකක් ඔළුවට ආනාපාන සති භාවනාව කරන්න කියලා කියනව නෙමෙයි. හොඳද? ටිකක් තදට හුස්ම ගන්න. ඊට පස්සේ ආපහු අයින් කරන්න. ඊළඟට ඉතින් අන්තිම පණිවිඩය. මචං, අනාගතේ ගැන බය වෙන එක උඹ දුර්වලන හින්දා සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක මිනිසෙක් හින්දා සිද්ධ වෙන දෙයක්. ඔයා මිනිසෙක් නම් ඔයාට අනාගතය ගැන බයක් තියෙන්න ඕනේ. බන අනාගතය ගැන බයක් නැති මිනිස්සු ඉන්නව නේද? ඩිංගක්වත් බය නැති මිනිස්සු. ඒ උන්ගේ ජීවිතේත් අසාර්ථකයි. ටිකක් හරි අනාගතය ගැන බය තියෙන්න ඕනේ. ඒත් එක දෙයක් මතක තියාගන්න. ඔබ මීට කලින් බය වෙච්ච උඹට වදී කියලා හිතපු ප්‍රශ්න කීයකට ඔබ මූණ දීලා තියෙනවද? මොටිවේට් කරනව නෙමෙයි. මොටිවේට් කරනවා කියලා හිතන්න එපා. මේ ඇත්ත කියන්නේ. ඒ හැම එකක්ම උඹ ජයගත්තනේ මොන විදියකින් හරි. අද උඹ ඉන්නේ එදා බය වෙච්ච අනාගතේ. ඒ දවස්වල උඹ අද දවස ගැන බය වෙලා හිටියේ. හැබැයි අද ජීවත් වෙන්නේ උඹ ඒ දවස්වල බය වෙච්ච අනාගතේ. ඒ හින්දා උඹට මේකත් පුළුවන්. අනාගතය කියන්නේ හිතින් මවා ගන්න බය හිතෙන චිත්‍රපටියක් නෙමෙයි. උඹ අද දවසේ කරන්න පොඩි වැඩවලින් හිමීට ලස්සනට හැදෙන දෙයක්. මතක තියාගන්න, වෙලාසනම වැලි මාලිගාවක් හදලා වැඩක් නැහැ. පොඩි මුහුදු රැල්ලක් ආපු ගමන් ඒක සුන්නත් දූලේලා යනවා. ඒත් බදාම දාලා ශක්තිමත්ව ගේ හදන එක තමයි අපි කරන්න ඕනේ. අනාගතය කියන්නේ හිතින් මවාගෙන ඔයාට රස විඳින්න තියෙන බය හිතෙන චිත්‍රපටියක් කියලා ඔයා හිතන්න පටන් ගන්න එපා. ජීවිතය කියන්නේ බයක් නැතුව ඉන්න එක නෙමෙයි. ඒත් බයත් එක්ක ඉස්සරහට යන එක. මචං, එහෙනම් අපි මේක කොහොම හරි කරමු. හැබැයි පොඩි ගයිඩ්ලයින් ටිකක් අද කිව්වේ මේ අනාගතයේ තියෙන අනිශ්චිතතාවය ගැන. මම බලාපොරොත්තු වෙනවා මේක ගැන තව වීඩියෝ එකක් දාන්න. වීඩියෝ එක හුඟක් දික් වෙයි කියන හින්දා තමයි මේ ගානේ නවත්තන්නේ. මොකද ඉස්සෙල්ලා වීඩියෝ දෙකක් සාමාන්‍ය විනාඩි 25ක් 30කට වගේ ආසන්න ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් පොඩි සහනයක් ඔයාලට හම්බෙන්නේ නැති කියලා. ටිකක් අද වොයිස් එක කතා කරද්දී පැටලෙන ගතිය ආවා. මොකද අද ලෙඩ වෙලා ඉන්න හින්දා මේ ඒ වුණාට මම කියපු දේවලුවට ගන්න. අනාගතය ගැන ඕනෙවට වඩා බය වෙන්න තියාගන්න එපා. ඒ වගේම ලොකු රාක්ෂයෙක් විදිහට ඔළුවේ මාගෙන හිතන්න යන්න එපා. අනාගතය කියන්නේ ඒ තරම් හිතන රාක්ෂයෙක් නෙමෙයි. හැබැයි වර්තමානය ගොඩනගන්න අනාගතය වෙනුවෙන්. එතනදී ඔයා වර්තමානයේ ජීවත් වෙන්න, වර්තමානයේ කරන්න ඕනේ දේ කරන්න. බොරු පුහු මොටිවේෂන් පස්සේ දුවදු දවසම නිකන් මුස්පේන්තු කරන්න එපා. ලැප් එකේ ස්ක්‍රීන් එකක් හරි ෆෝන් එකේ ස්ක්‍රීන් එකක් හරි ඉස්සරහා. මොටිවේෂන් ඕනේ. හරියට ගයිඩ්ලයින් එකයි ඕනේ. ඔයා හරියට වැඩ ටික කළා ඔයාගේ ප්‍රොසෙස් එක ඔයාට දකින්න තියෙනකොට ඔයා ඔටෝම මොටිවේට් වෙයි. එතකොට කිසිම කෙනෙක් ඔයාව මොටිවේෂන් වලට ඇදලා ගන්න ඕනි නෑ. සමහර විට මේක ඉතින් රිදෙයි ගොඩක් මොටිවේෂන් කට්ටියට, මොටිවේෂන් වලට ආස කට්ටියට, මොටිවේෂන් පස්සෙන් යන කට්ටියට කරන්න දෙයක් නෑ. ඒ වුණාට තිත් ඇත්ත කිව්වේ. හරි, අපි එහෙනම් ප්‍රොසෙස් එකත් එක්ක යන්. මම හිතනවා ඔයාගේ ජීවිතේ ඉස්සරහට ලස්සන කරගන්නේ කියලා. හිතනව නෙමෙයි, අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඒක විශ්වාස කරන්න. පොඩි ට්‍රික්ස් ටිකක් කිව්වා. ඒ ටික කරන්න try එකක් දෙන්න. අපි මේක ගැන දෙවෙනි වීඩියෝ එකෙන් ආපහු හම්බෙමු. හැබැයි ඊළඟ වීඩියෝ එක මේක දෙවෙනි වීඩියෝ එක නෙමෙයි. එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න. සතුට කියන දේ ඊටමත්
දුර්ලභ දෙයක් වුණාට ඒක ඔයා දුර්ලභ කරගන්න යන්න එපා මේ මොහොත සතුටින් ජීවත් වෙන්න. එතනදී ඔයාට අතාරින්න තියෙන දේවල් අතාරින්න ළඟා කරගන්න පුළුවන් හැමදේම ළඟා කරගන්න. මොන දේවත් ගැන නෙමෙයි ඔයාගේම සතුට වෙනුවෙන්. ආපහු දවසක මුණ ගැහිමු. එතකම් පරිස්සමෙන් ඉන්න. good luck. ජය වේවා.